මේ වෙලාවට හොඳයි කියලා කියනවා අනිත් මේ වෙලාව නිදහස් නේද ගැටලුවක් නෑ නේද මේ වෙලාව නිදහස් වෙලාවනේ ඉතින් හැමදාම මේ වෙලාව හොඳයි නම් එහෙනම් මම මේ වෙලාවට හැමදාම ක්ලාස් එක දාන්නම් වෙලාව නිදහස් වෙලාව ඉතින් හරි දැන් ඔන්න මම මේ ෆ්‍රී කරානේ ඔයාලට මාසයක් ෆ්‍රී ක්ලාස් මාස දෙකක් ෆ්‍රී කරා දැන් මෙතනින් පස්සේ පේමන්ට් එක අය කරලා තමයි ක්ලාස් එක කරන්නේ එතකොට මේ එහෙම පේමන්ට් එක අය කරන්නේ නැහැ පේමන්ට් කරන අයට නැත්නම් සාධාරණයක් වෙනවා ඒ නිසා පේමන්ට් එක අය කළා තමයි දැන් ඉදිරියට ක්ලාස් එක කරන්නේ ෆ්‍රී අපි මාස දෙකක් කරා දැන් ඒ ෆ්‍රී ක්ලාස් එකේ හිටපු ළමයි ඉන්නවද මෙතන ටිකටම හිටපු ළමයි ඉන්නවද ෆ්‍රී ක්ලාස් එකේ නැත්නම් මං ආයෙ මුලින් ඉඳන් කරන්න ඕනි කියලා යෝජනාවක් තියනවාද එහෙම නැත්නම් ක්ලාස් එක අපි කරමු පාඩම ආයෙ කරන්න එපා නැත්නම් එතන ඉඳන් දැන් තියෙන පාඩමේ ඉඳන් කරන්න කියලා කියන අය ඉන්නවද කියන්න බලන්න ඔයාලගේ නෝට් එකක් මොනවත්ම නැති අය ඉන්නවද මෙතන හරි මොනවත්ම ලියලා නැති අය ඉන්නවනම් කියන්න මුලින් ඉඳන්ම කරමු ටීචර් කියන කීරා ඉන්නවා රෙඩි ඕනේ කියනවද හරි ඔයාලා දන්නවද දැන් මේ සබ්ජෙක්ට් එකේ කෙනෙක් විදිහෙම පිළිවෙල දන්නවද හරි 2028 නිසා මම චුට්ටක් ආයෙ මතක් කරන්න හෝම් සයන්ස් කියලා කියන්නේ නැත්නම් හෝම් ඉකොනොමික්ස් කියලා කියන්නේ ඔයාලා තෝරගත්තු සබ්ජෙක්ට් වලින් ගොඩාක් හොඳ වැදගත්ම සබ්ජෙක්ට් එකක් විනාඩියක් ඉන්න ලයිට් එක බෝඩ් එක වැටෙනනේ බෝඩ් එක කියන්නේ මේ බෝඩ් එකට වැටලා ඒක උනාට පේන්නේ නැති වෙනවනේ හරි මම කිව්වේ ඔයාලා දැන් මේ තෝරන් තියෙන සබ්ජෙක්ට් එක සමහර විට හිතනවා ඇති අපරාධ මේක තෝරගත්තේ වෙන එකක් කරන්න තිබ්බෙහිම වගේ හිතනවානේ දැන් ඉස්කෝල වලට ගියාට පස්සේ සමහර අවස්ථාවල තෝරගන්න සිද්ධ වෙනවා ඇත්තටම මේ සබ්ජෙක්ට් එක තෝරගත්තා කියලා පසුතැවෙන්න මේපා මොකද ඔයාලා කරන අනිත් සබ්ජෙක්ට් ඔයාලා තව සබ්ජෙක්ට් එකක් කරනවනේ බලන්න පොලිටිකල් කරන අය ඉන්නවද සිංහල කරන අය ඉන්නවද BC ඉකෝන් ලොජික් ඉතිහාසයේ ශාස්ත්‍රීය විෂයන් කරන අය ඉන්නව නේද? ඒ සබ්ජෙක්ට් එක බලනකොට ඔයාලා මේ කරන සබ්ජෙක්ට් එක මාර සැහැල්ලුයි. දැන් මගේ මේ 27 දැන් මගේ 27 මේ ඉස්කෝලේ ඉන්න 27 කට්ටියගේ පළවෙනි වාරය ඉවර කරා මම. මේ තරම් ලේසි ඉක්මනට වාරයක් ඉවර කරන්න පුළුවන්. පුදුම වෙනවා. ඒ කියන්නේ පාඩම ඉවර වෙනකොට යාළුවා පුදුම වෙනවා මේක මේ මාර මේ විෂයක් නේ කියලා. ඒ කියන්නේ ඔයාලට මාරම සැහැල්ලුයි මේ සබ්ජෙක්ට් එක. මේක අතාරින්න එපා මේක අල්ලගෙනම ඉන්න. දැන් ඉස්කෝලේ ගුරුවරු ප්‍රශ්නයක් තියෙනවා නම් ක්ලාස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් නේ. දැන් මේ වගේ ක්ලාස් ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අර දැන් ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රැක්ටිකල් ටික කෙරෙන්නේ නැත්නම් දැන් සමහරු කියනවා ටීචර් හොඳ නැහැ උගන්වනවා. එහෙම කියලා කියන ඉස්කෝලේ වල ප්‍රශ්න ගැටලු තියෙනවානේ. එහෙම කියලා සබ්ජෙක්ට් එක අතාරින්න එපා. ක්ලාස් එකකට ගිහින් හරි කරගන්න පුළුවන්. ඒ නිසා මේ සබ්ජෙක්ට් එක අල්ලන් හිටියොත් B එකක් ගන්න ළමයා, ඒ කියන්නේ B මට්ටමේ ඉන්න ළමයා ඒකකට හරියනවා. ඒ තරම් ලේසි. ඔයාට ඒකක් ගන්න ලේසිම ඔයාට තියෙන හොඳම chance එක මේක. අනිත් සබ්ජෙක්ට් එකට ඔයා B දෙකක් කරන් මේකට එකක් ගත්තත් ගැටලුවක් නෑ. මොකද මේක වෙනුවෙන් විද්‍යාපීඨයක් හරි තියෙනවා. ඒ නිසා මේක මේ සබ්ජෙක්ට් එක අතාරින්න එපා අල්ලගෙන ඉන්න. දැන් සමහරව හිතනවා ඇති මේ සමහරුන්ට මේ දැන් මේක තෝරගත්තට සමහරුන්ට අර අනාගතය ගැන කිසිම පැහැදීමක් නැහැ වගේ එකක් එහෙම එකකුත් තියෙනවනේ. දැන් මේ සබ්ජෙක්ට් එක තෝරගත්තු එකේ වටිනාකම ඔයාලට කැම්පස් යන්න ලේසි. පහසුයි. ඉසෙඩ් එක වැඩි. ඉසෙඩ් එක කියන්නේ මොකක්ද කියලා තාම ඔයාලා දන්නේ නැහැ. එච්චරම ලොකුවට තාම කියන්න යන්නෙත් නැහැ. කැම්පස් යන්න අනිවාර්යෙන් ඉසෙඩ් කෝ කියලා එකක් තියෙනවා. ඒක බලන්න. ඊළඟ එක රෑන්ක් එක. රෑන්ක් එක ඉහළ යන්න නම් ඉසෙඩ් එක ඉහළ යන්න ඕනේ. එතකොට ඉසෙඩ් එක ඉහළ යනකොට රෑන්ක් එක ඉහළ යනවා.
කැම්පස් යන රෑන්ක් එක වැඩි වෙන්න මේ වගේ සබ්ජෙක්ට් එකක් කරන්න. ඊළඟ එක තමයි මේක වෙනුවෙන් විද්‍යාපීඨ තියෙනවා. ආයෙ වෙන වෙන අංශ තියෙනවා. HND එක කරන්න පුළුවන් මේක කරලා තිබ්බට. ඔයාට දැන් මොකක්ම හරි නැතුව ගියොත් විද්‍යාපීඨයක් හරි කැම්පස් එකක් හරි නැතුව ගියොත් HND එක හරි තියෙනවා. ඒ නිසා මේ අර අතාරින්න එපා අල්ලගෙන ඉන්න. දැන් මගේ හිටියා මේ ඒ ළමයා A1 B2 හෝම් සයන්ස් වලට ඒනට ළමයාගේ අර මේ එයා කරලා තියෙන අනිත් ශාස්ත්‍රීය සබ්ජෙක්ට් එකට B2 නිසා විද්‍යාපීඨ යන්න පුළුවන් දන්නේ නැහැ. ඒක විද්‍යාපීඨ තාම ඇප්ලයි කරන්න ආවේ නැහැ. මෙයාම HND ඩිප්ලෝමා එක ඇප්ලයි කරලා තිබ්බා හෝම් සයන්ස් වලින් යන්න ඕනි කියලා. ඉතින් එයාට මේ HND එකට එයා සිලෙක්ට් වෙනවා. ඉතින් ඒ වගේ අර මේ මොකක් හරි විනාශයක් කර තියෙනවා. ඉතින් මේ අර අල්ලගෙන ඉන්න අතාරින්න එපා. සබ්ජෙක්ට් එක මාර වටිනවා. ඒකයි මම කියන්නේ දැන් 2028 නිසා ඔයාලට තේරෙන්නේ නැහැ නේද? ඒ නිසා තමයි මම මේ සබ්ජෙක්ට් එකේ වැදගත්කම ඉස්සෙල්ලාම කියන්නේ. ඊළඟට දැන් අපි මේක ඉගෙන ගන්න පිළිවෙල කියන්නේ. ඉස්සෙල්ලා පිළිවෙල කියලා දෙන්න ඕනනේ. මේක ඉගෙන ගන්න පිළිවෙල තමයි පළවෙනියෙන්ම ගෘහ කළමනාකරණය කියලා කොටසක් තියෙනවා. හරිද? මම පොඩ්ඩක් මේක පිළිවෙලට ඊළඟට පෝෂණය යන්නේ ගෘහ කළමනාකරණයෙන් පස්සේ පෝෂණය අපි කතා කරගෙන යන පිළිවෙලක් තියෙනවා. සිලබස් එකෙන් පිට යන්නේ නැහැ. සිලබස් එකේම තමයි ඉන්නේ. හැබැයි මම සිලබස් අර වාරෙට උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ අර වගේ උගන්වගෙන යන පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලට උගන්වගෙන යන්නේ. ගෘහ කළමනාකරණයේ කොටසේ පළවෙනිම පාඩම ප්‍රශස්ත ජීවන පරිසරය කියලා තියෙනවා. දෙවැනි එක අපිට කතා කරන්න තියෙන්නේ උපයෝගීතා සාධක. තුන්වෙනි එක තියෙන්නේ මූලික සාධක. ඊළඟට මූලිකාංග. පේන්නේ නැත්නම් කියන්න බෝඩ් එක. මූල ධර්ම. ඊළඟට සංකල්පීය ලැබුම් සාධක. ඊළඟට අභ්‍යන්තර අවකාශ නිර්මාණකරණය. අභ්‍යන්තර අවකාශ නිර්මාණය ඊළඟට බාහිර අවකාශ නිර්මාණය. දැන් මේ පාඩම් ටික මාසයක් වගේ ඇතුළත ඉවර වෙනවා. ඒ කියන්නේ ඒ තරම් ලේසි මේ පළවෙනි යුනිට් එක ඔයාලගේ. එතකොට ප්‍රශස්ත ජීවන පරිසරය ගාවින් ටික එකක් දාගන්න. ඔයාලා මෙහෙමයි පාඩම්. ඒ කියන්නේ පළවෙනි පිටුවේ මෙන්න මේ ටික මේ විදිහට ලියන් ඉන්න ඕනේ. ඊට පස්සේ පොඩි ටික එකක් දාගන්න පොඩි කොටුවක් තියාගන්න. පාඩම ඉවර වෙන ගානේ මෙන්න මෙහෙම ටික එකක් දාන්න ඇතුළට. තේරුණාද? මේ විදිහට පිළිවෙල තියාගන්න. ඊළඟට පෝෂණයේ පැත්තක් තියෙනවා. මේක ලියන්න කලින් මේක ලියාගන්න. පේනව නේද බෝඩ් එක?
ඒක හරිනේ. දැන් ඔන්න ගෘහ කළමනාකරණයේ කොටස ඔයාලට මුලින්ම කෙරෙන්නේ ඊළඟට යන්න ඕනේ පෝෂණයට. පෝෂණයේ පැත්තේ මෙන්න මෙහෙමයි වෙන්නේ. පෝෂණය මම ඉස්සෙල්ලාම කතා කරනවා පෝෂ්‍ය පදාර්ථ. පෝෂ්‍ය පදාර්ථ දැනගෙන ඉන්න ඕනනේ පෝෂණය කතා කරන්න කලින් පෝෂණේ හැදෙන්නේ පෝෂ්‍ය පදාර්ථ කියන දේවල් වලින්නේ පෝෂණය කියන දේ ශරීරයට ලැබෙන්නේ. ඒතකොට පෝෂ්‍ය පදාර්ථ මොනවද දැනගන්න ඕනේ. ඊළඟට විවිධ ආහාරවල වැදගත්කම කියලා තියෙනවා. ආහාර වලින් පෝෂණය ලැබෙන්නේ. එතකොට ආහාරවල වැදගත් ඊළඟට අපි කතා කරනවා ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය. ඊළඟට කතා කරනවා මානව පෝෂණ ඌනතා. මානව පෝෂණ ඌනතා. ඊළඟට සමබර ආහාර වේලා බෝනවන රෝග ආහාර වේ ආහාර වේ සැලසුම් කිරීම ආහාර වේ බෝනවන රෝග බෝනවන රෝග බෝනවන රෝග සඳහා සුදුසු ආහාර වේ ආහාර වේල හරි මේ ටිකත් අර විදිහට ලියා ගන්න තව ටිකක් තියෙනවා මේකේ
හරි නේද? ඊළඟට ඔන්න තව චුට්ටක් තියෙනවා මේකේ. ඉතින් මගේ වෙච්ච නිසා ඔන්න මම තව පහලට ගන්නවා. ආහාර පිළියෙල කිරීම ආහාර පිළියෙල කිරීම ඊළඟට ආහාර පිළියෙල කිරීමේදී භාවිත කරන ද්‍රව්‍ය මේ විනාඩියක් ඉන්න මෙන්න මේක ආහාර පිසීමේ ක්‍රම ආහාර පිසීමේ ක්‍රම ආහාර පිසීමේදී භාවිත කරන ද්‍රව්‍ය. ඒ කියන්නේ කුළු බඩුනේ ඒ ඔන්න ඔය තුන ලියාගන්න. මේ ටික හරිය නේද? එතකොට ගෘහ කළමනාකරණයේ කොටස ඊළඟට මේ පෝෂණයේ කොටස ඊළඟට තියෙනවා රෙදි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි රෙදි වල රෙදි මහන්න තියනවද කියලා. නෑ, රෙදි මහන්න නෑ. දැන් රෙදි පාඩමේදී රෙදි මහන්න හොම්ස් ඇස්සල රෙදි මහන්න තියනවා කියලා බයෙන් ඉන්න ඕනේ ගොඩක් අය. මේකේ මහන්න නෑ. හැබැයි මෙතනත් පාඩම් කරලා ලියන්න කොටසක් තියෙනවා. ඊළඟට යන්න රෙදිපිලි කියලා දැන් ඔන්න පෝෂණයක් ඉවරයි. ගෘහ කළමනාකරණයත් හරි ඊළඟට රෙදිපිලි.
මේ පාඩමේ මේ පාඩම් කරන පිළිවෙල මම කියන්නේ ඈ. දැන් රෙදි පිළි කොටසේ අපි කතා කරන විදිහ. එතන පාඩම් 8ක් තියෙනවා. මොකේද පොඩ්ඩේ කොන්න මෙතන පාඩම් 8ක් තියෙනවා. 9ක් තියෙනවා. ශ්‍රී ලංකාවේ රෙදිපිලි කර්මාන්තයේ පළවෙනි පාඩම ඊළඟට නිම්යඳුම් නිෂ්පාදනය වාණිජ මහව් වර්ග ගෘහපිලි කියලා මේ තියෙන්නේ. ඊළඟට කෙඳි වර්ගීකරණය කෙඳි හඳුනා ගැනීම රෙදි වර්ගීකරණය රෙදි පිළිවෙල ගුණාත්මක බව වැඩි දියුණුව රෙදි අලංකරණය ඔන්න ඔය විදිහට රෙදි පිළි පාඩම මම ඒක පැහැදිලි කරනම් මේක ලියා ගන්න.
හරි නේද? හරි. දැන් ඔන්න ඒකත් ඉවරයි. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් ඔන්න ඔයාලගේ පළවෙනියෙන්ම කරන්නේ ප්‍රශස්ත ජීවන පරිසරය කියන පාඩමනේ. ඒ කියන්නේ ගෘහ කළමනාකරණයේ කොටස්. ගෘහ කළමනාකරණයේ කොටස් වල මුලින්ම කතා කරන්නේ ගොඩනැගිලි සම්බන්ධව. ගොඩනැගිලි සම්බන්ධව තමයි මුලින්ම කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ නේ ගොඩනැගිලි හදන විදිහේ ඉදිවෙන විදිහ නෙමෙයි. ගොඩනැගිල්ලක් හදන්න මූලික වන සාධක. එතකොට ප්‍රශස්ත ජීවන පරිසරය කියන්නේ පරිසරයනේ. එතකොට අපි ඉඩමක් තෝරගන්නකොට අපිට පරිසරය කොහොමද මේ දැන් බැටක් ගහගෙන ගයක් හදාගෙන මිනිස්සු එකපාරට කරපු නැති දේවල්නේ අධිකාරින් නම් වෙන දේවල්නේ. එතකොට ඒ කාලේ කොහොමද මිනිස්සු මේ විදිහට පරිසරය වෙන් කරගත්තේ කියන එක තමයි එතන කතා කරන්නේ. ඊළඟට දෙවෙනි එක උපයෝගීතා සාධකනේ. අපි ගොඩනැගිල්ල දැන් ගොඩනැගිලි කිව්වහම ගෙදරක් විතරක් නෙවෙයි ඈ. තමන්ගේ නිවස විතරක් නෙවෙයි මේ ගොඩනැගිල්ල කිව්වහම වහලයක් තියෙන පිටි වලින් වට වෙච්ච හැම ගොඩනැගිල්ලක්ම. ඒක ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. පාසලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමික ස්ථානයක් වෙන්න පුළුවන්. පන්සල්, පල්ලි, කෝවිල්. ඒ මොනම දෙයක් වුණත් ගොඩනැගිල්ල. ඒ හැම ගොඩනැගිල්ලක්ම හදන්න එක එක මාතෘකා තියෙනවනේ. මූලික වෙන සාධක තියෙනවනේ. ගෙදරක් හදන්න මූලික වෙන සාධක නෙමෙයි පන්සලක් හදන්න මූලික වෙන්නේ. ඒ වගේම පල්ලියක් හදන්න ඊළඟට අපි හිතමු රැකියා ස්ථානයක් මොකක් හරි ගාමට් එකක්. ඒ වගේ එකක් හදන්න මූලික වෙන සාධක. ඒකට අර උපයෝගීතා සාධක වලින් කතා කරන්නේ ගොඩනැගිලි ඉදි වෙන්න බලපාන සාධක. ඊළඟට මූලික සාධක වලින් කතා කරනවා ගොඩනැගිල්ලකට ගොඩනැගිල්ලක් හදන්න මූලික වෙන සාධක ටිකක් තියෙනවා. දැන් අර උපයෝගීතා සාධක වලින් බලන්නේ මූලික වෙන පරිසරයේ සාධක. මේ මූලික සාධක වලින් බලන්නේ ගොඩනැගිල්ල තුළ මූලික වෙන සාධක. ඊළඟට මූලික අංග කියලා තියෙනවා. ඒක ඉස්සරහට පාඩම කරද්දී තේරෙයි මූලධර්ම. ඊළඟට සංකල්පීය ලැබුණු සාධක. ඊළඟට අභ්‍යන්තර අවකාශය කියන්නේ ගොඩනැගිල්ල අභ්‍යන්තරය කියන්නේ ඇතුළේනේ. ඇතුළ අවකාශය හදන විදිය. බාහිර කියන්නේ ඊළඟට බාහිර අවකාශයේ ගොඩනැගිල්ලේ මිදුල. කියන්නේ දැන් අපි දැන් හොටෙල් එකක් නම් හොටෙල් එකට ගාඩන් එකක් තියෙනවා. ඒ වගේ අර අවට බාහිර කියන්නේ එළිය. හදන ක්‍රමය නෙමෙයි. කියන්නේ ඒවා සම්බන්ධව කතා කරන මාතෘකා. හරිද? ඒ ටික ඉවර වෙලා තමයි පෝෂණයට යන්නේ. පෝෂණය කිව්වහම දැන් අපි කන බත් පිඟාන ඇතුලේ පෝෂණයේ කොටසේ තියෙනවා. දැන් බත් පිඟාන ඇතුලේ එක එක පෝෂක පදාර්ථ තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. අනික තමයි ඔයාලා දැනගන්න ඕනේ පේපර් එකේ වැඩිපුරම ලකුණු ගන්න කොටස පෝෂණය. හරිද? ඔයා පේපර් එකේ වැඩි බරක් දෙන්නේ පෝෂණයට. හෝම් සයන්ස් කිව්වහම ඉතින් පෝෂණය සම්බන්ධ වෙන්නේ මේවා වැඩි බරක් දෙනේව නෙමෙයි. හැබැයි මේක 130ක් ඔයාලා ලකුණු ගන්නවා පේපර් එකේ. 160ක් විතර ගන්නවා පෝෂණයෙන් ලකුණු. එතකොට 100 හැදෙන්නේ ඊට පස්සේ රෙජිපිලිත් එකතු වෙනවා, තව දේවල් එකතු වෙනවා. ඒ නිසා මේකත් අපිට අතාරින්න බෑ. ගෘහ කළමනාකරණයේ කොටස. මොකද පළවෙනියෙන්ම ආරම්භක ප්‍රශ්න හතර හැදෙන්නේ මේකේ. ඊළඟට පෝෂණය. පෝෂණයෙන් තමයි වැඩිම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. ඉතින් පෝෂණයට විතරක් බරක් දෙන්නත් බෑ. ඒකකට යන්න නම් ඔක්කොම අපි බලන්න ඕනේ. ඒ නිසා දැන් පෝෂණයේ කොටස ගත්තාම පෝෂණය දැන් අපේ බත් පිඟානේ තියෙන ආහාර වර්ග එක එක ආහාරවල දැන් අපිට මැල්ලුම් තියෙනවා, එළවලු තියෙනවා, මස් මාළු තියෙනවා, මාංශ භෝග තියෙනවා, ධාන්‍ය තියෙනවා. ඒ වගේ වැදගත්කම වෙන වෙනම. ඒ වායේ වැදගත්කම අපි වෙන වෙනම කතා කරනවා. ඊළඟට ආයේ පෝෂක පදාර්ථ වල වැදගත්කමත් කතා කරලා ඊළඟට ආහාර වල වැදගත්කමත් කතා කරලා ඊළඟට දැන් අපි කන කෑම ජීර්ණය වෙන විදිය. ආහාර ජීර්ණ පද්ධති දැන් සයන්ස් වලදී අපි ඉගෙන ගත්ත විදිහට නෙමෙයි ආහාර ජීර්ණ පද්ධතිය මෙතන ඉගෙන ගන්න. පෝෂක පදාර්ථ එකින් එක ජීර්ණය වෙන විදිය. ඔයාලා විද්‍යාවට ඉගෙන ගත්ත ආහාර ජීර්ණ පද්ධතියට වඩා පොඩ්ඩක් වෙනස් මේ. එතකොට ඊළඟට ආහාර ජීර්ණය කරලා විදිහ. ඒ ආහාර ටික අපේ ඇඟට කොහොමද අවශෝෂණය වෙන්නේ ජීර්ණය වෙලා ශරීරයට උරාගන්නේ කොහොමද? ඊට පස්සේ මානව පෝෂණ උණතාවලින් කතා කරන්නේ ඒ පෝෂක පදාර්ථ දැන් අපි කතා කරපු පෝෂක පදාර්ථ ටික තියෙනවනේ. ඒකට ජීර්ණ වෙන විදිහත් කතා කරන්නේ. අන්න ඒවා අපේ ශරීරයට ලැබුණ නැත්නම් මොකද වෙන්නේ කියලාත් ඉගෙන ගන්න ඕනේ නේද? ලැබිලා විතරක් වැඩක් නැහැ. ලැබුණ නැත්නම් වෙන දේත් ඉගෙන ගන්න ඕනේ. ඊළඟට කතා කරන්නේ ඒවා අපේ ශරීරයට නොලැබුණොත් වෙනදී. ලැබුණ නැත්නම් වෙන දේ තමයි ඊළඟට කතා කරන්නේ.
මානව පෝෂණ උණතා වලින් එතන මන්ද පෝෂණය සහ අධි පෝෂණය කියලා මාතෘකා දෙකක් තියෙනවා. දැන් ඊළඟට මානව පෝෂණ උණතා කිව්වහම ඒ යටතේ කතා කරනවා දුෂ්පෝෂණය. ඒක ඉස්සරහට කතා කරන්න ඊට පස්සේ දුෂ්පෝෂණය යටතේ තමයි මන්ද පෝෂණය සහ අධි පෝෂණය කතා කරන්නේ. ඊට පස්සේ ඒක ඉවර වෙලා ඊළඟට සමබර ආහාර වේලා. දැන් අපි කොහොමද අපි කන්න ඕනේ ආහාර ටික පිළිවෙලට හදාගන්නේ කියන එක තමයි සමබර ආහාර වේලෙන් කතා කරන්නේ. සමබර ආහාර වේලෙන් පස්සේ ඔය ආහාර පුරුදු වෙනස් වුණොත් ආහාර පුරුදු එක්ක වැඩිවීම එහෙම නැත්නම් අඩුවීම නිසා ඇතිවෙන රෝග ඒවට කියනවා බෝ නොවන රෝග. ඒ බෝ නොවන රෝග ටික කතා කරනවා. ඊළඟට ඔය බෝ නොවන රෝගවලට ආහාර වේල් සැලසුම් කරන විදිහ. මොකද ඔය රෝග ලංකාවේ ඕන තරම් තියෙනවනේ. දියවැඩියාව බෝ වෙන්නේ නැහැ, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, හෘදයාඝාත, අදිරුධිර පීඩනය. ඒ හැම රෝගයක් ප්‍රෙෂර් කියන්නේ අදිරුධිර පීඩනයමයි. මලබත්තේ ඔය හැමදේම බෝ නොවන රෝග. තව කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. ශරීරයේ තියෙන අප්‍රමිතතාව නිසා අපේ වැරදි ආහාර පුරුදු නිසා තමයි අපිට ඒක හැදෙන්නේ. ඊළඟට අන්නේ බෝ නොවන රෝග ටික ශරීරයේ ඒ සඳහා අපි ආහාර වේල සකස් කරන්නේ කොහොමද කියලා කතා කරමු. හරිද? ඊට පස්සේ ඊළඟ පාඩම ආහාර පිසීම, ආහාර පිළිගැන්වීම, පිසිීමේ ක්‍රම ඔන්න ඔය විදිහට ඉතින් පෝෂණයේ කොටස් ඒ කියන්නේ ආහාර සම්බන්ධ තියෙන ආහාර තාක්ෂණයේ කොටස් ඉවර කරනවා. හරිද? ඊළඟට අපි යනවා රෙදි පිළිවෙල. දැන් රෙදි පිළි කිව්වහම ඔයාලා හිතන්නේ මහනවා ගොතනවා විතරයි. එහෙම නැහැ. ඔයාලා දන්නවද මේ ඇඳුමක් හැදෙන්නේ කොහොමද කියලා? අපි මේ ඇඳන් ඉන්න ඇඳුමක් හැදෙන්නේ නූල් වලින් කියලා දන්නවද? නූල් වියලා තමයි මේ ඇඳුම් නිෂ්පාදනය කරන්නේ කියලා දන්නවද? ඊළඟට දැන් ඔන්න ඇඳුමක් හැදෙන්නේ රෙදි හැදෙන්නේ නූල් වලින් නම් නූල් වලින් රෙදි හදනවා. රෙදි වලින් තමයි රෙදි මහන්නේ. මැහුවට පස්සේ අපි මේ ඇඳන් ඉන්න ඇඳුම් නිමතල ඇඳුම්නේ. එනම් නිමි ඇඳුම් වෙනවා. හරිද? හැබැයි ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැද්ද නූල් හැදෙන්නේ කොහොමද කියලා? දැන් අපි මේ මහන නූල් දන්නවනේ. ඔය රෙදි මහන්න ගන්න නූල් ඒ වගේම තමයි මේ රෙදි හදන්නේ. ඒවා වියලා රෙදි වියනවා. එක එක ක්‍රමවලට වියමන් වර්ග තියෙනවා. ඒවා වියලා තමයි රෙදි හදන්නේ. එතකොට නූල් හැදෙන්නේ කොහොමද? නූල් හැදෙන්නේ ගස්වල තියෙන කෙඳි වර්ග. එහෙම නැත්නම් કૃතිම වාදන කෙඳි වර්ග එකතු කරලා අඹරලා තමයි නූල් හදන්නේ. ඔන්න ඔබ එතකොට අපි එතන කෙඳි ගැන ඉගෙන ගන්නවා, නූල් ගැන ඉගෙන ගන්නවා, රෙදි ගැන ඉගෙන ගන්නවා, නිමියඳුම් ගැන, නිමියඳුම් කර්මාන්ත ශාලාවක වෙන දේවල්, ඊළඟට රෙදි වල රෙදි අලංකාර කරන්න කරන එම්බ්‍රොයිඩර් කිරීම, පිටාරු කිරීම, ඊළඟට ආයෙ මොනවද? මුද්‍රණ ක්‍රම, රෙදි ලස්සන කයියර වර්ණ ගැන්වීම, බතික් කිරීම, අන්නේ හැමදේම කොහොමද කරන්නේ කියලා අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා. රෙදිපිලි පාඩමේ ඔන්නෝක තමයි වෙන්නේ. පැහැදිලිද? මේ කතා කරන්නේ නැහැ 27 ළමයි 27 ළමයි සුට්ටක් කතා කරනවා අඩුයි ඒගොල්ලෝ ලැජ්ජයි අර පස්සේ ඒ කියන්නේ තාම අලුත්නේ. ඒ නිසා කතා කරන්නේ පස්සේදී කතා කරන්න පුරුදු වෙන්න. තාම ඉතින් ක්ලාස් එකට අර මේ කණ්ඩායමේ තව පටන් ගත්තා විතරයි නිසා ටික දෙනා ඉන්නේ පේමන්ට් නම් කරලා තිබ්බා කීප දෙනෙක් ඔන්න අද සහභාගීත්වේ නැහැ. ඒ නිසා මේ අර මම කොහොමද මට කොටින් එක දාන නිසා ගැටලුවක් නැහැ. මේ අද ටිකක් අඩුයි සහභාගීත්වයේ හෙට පොයේ නිසා නැත් හෙට නිවාඩු දවසේ ට්‍රිප් යන කට්ටිය ඉන්නවා. දවස් තුන එක දිගට ට්‍රිප් යන අය ඉන්නවනේ. ළමයි දෙන්නෙක් කතා කරලා කොහොමද කොහොමද එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඉන්න ළමයා එක්කෙනෙක් වුණත් එක්කෙනෙක් ඉඳන් මම ක්ලාස් එක කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතරක් පහක් ගැටලුවක් නැහැ. කී දෙනෙක් ඉඳන් මම ක්ලාස් එක කරනවා. ක්ලාස් එක නවත්තන්නේ නැහැ. ඊළඟට දැන් ඔයාලා කියවන 8:00 වෙලාව හොඳයි කියලා අපි 8:00 වෙලාවට තමයි ක්ලාස් එක කරන්නේ. හරිද? ඊළඟ දවසේ වෙනස් වෙන්න පුළුවන් ඈ. දවස වෙනස් කරනවා වෙලාව නම් 8:00 වෙලාව වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ දවසේ මම මේ වෙනස් කරන්නේ 25 කට්ටිය අයින් වෙනවනේ. එතකොට එයාලගේ දවසක් ඔයාලට දානවා. එතකොට හරිනේ. 27 මේ කණ්ඩායම වෙන දවසකට මම ගන්නවා. කැඩලුවක් නැහැ නේ ඒක නේද? වෙන දවසක් ඒ කියන්නේ සඳුදා පුළුවන්ද බදාදා සඳුදා තියෙනවා බදාදා තියෙනවා සිකුරාදා තියෙනවා. ඔය දවස් තුනෙන් එකක දාන්න පුළුවන්. සඳුදා සිකුරාදා බදාදා. බදාදා නම් හැබැයි 6:00 8:00 නෙමෙයි. බදාදා දැම්මොත් 6:00 එහෙනම් තියෙන සඳුදා සහ සිකුරාදා විතරයි. දැන් ඔන්න
මේ මම මීට කලින් ෆ්‍රී ක්ලාස් එකක් කරගෙන ගියා නිකන් ෆ්‍රී කරගෙන ගියේ. ඒක ඔයාලා සම්බන්ධ වුණාද නැද්ද මන් දන්නේ නැහැ. ඒකෙත් මම මේක කරලා තියෙනවා. ඒ ක්ලාස් එකෙත් මම මේක කරලා තිනවා. එතකොට මේ ඒ වුණාට දැන් පේමන්ට් කරාට පස්සේ පේමන්ට් කරපු අය වෙනුවෙන් දැන් පටන් ගන්න ක්ලාස් එකේ දැන් මම පාඩම් ටික පිළිවෙලට කරගෙන යනවා. දැන් පාඩම් ටික කරන්න කලින් අද හඳුන්වා දීම කියන්නේ මුලින්ම ඉස්සලාම එකපාරටම මට මේ සබ්ජෙක්ට් එකට මේ සිලබස් එකට යන්න බෑනේ. එකපාරටම ඔයාලට ඊට පස්සේ ඔයාලට තේරෙන්නේ නැහැ කොතනින්ද පටන් ගන්න කොතනින්ද ඉවර කරන්නේ පිළිවෙලක් තේරෙන්න ඕනේ. ඒකට තමයි මේ පිළිවෙලක් කරලා හිටියේ. අපේ පාඩම් ටික යන විදිය. ඔයාලගේ 12 වසරේ කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3 යන විදිය තමයි කියලා දුන්නේ. එකක් ගෘහ කළමනාකරණි, එකක් පෝෂණය, එකක් ප්‍රතිපිලි. ඔතනින් යහම පුත් වෙන්නේ නැහැ. ඔය එනේම තමයි මේ කරන පාඩම් ටිකේට අවතරව මුකුත් වෙන කරන්නේ නැහැ. මේ කරන පාඩම් ටික තමයි අපේ 12 වසරේ කොටස් 13 වෙනම කොටසක් කියලා. 13 මෙච්චර ගොඩක් නැහැ. 13 පොඩ්ඩයි තියෙන්නේ. හැබැයි මේක ලේසි 13ට වඩා. 13 පොඩ්ඩක් අමාරුයි. මම අද පළවෙනි පාඩම කරන්නේ නැහැ. මොකද කරන්නේ නැත්තේ ඔයාලගේ කට්ටිය අඩු නිසා. අද අඩුයිනේ අද හිටපොයේ නිසා අද ගොඩක් සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා මම අද ටිකක් කලින් ක්ලාස් එක නතර කරනවා හඳුන්වා දීම. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක හඳුන්වා දීම තමයි අද කරේ. ඊළඟ සතියේ නම් හැමෝම පන්තියට සම්බන්ධ වෙන්න ඊළඟ සතිය අනිවාර්යයෙන්ම අපේ පාඩම කෙරෙන්න. දැන් මේක පළවෙනි පාඩම මම මේකේ කරලා තියෙනවා. හැබැයි මම ආයෙ පටන් ගන්නනේ ආයෙ වටයක් යනවනේ. හදිස්සියක් නෑනේ 27. ඒ නිසා හිමීට පාඩම් ටික කරගෙන යන්නේ. දැන් 25 නම් මම චුට්ටක් ස්පීඩ් එක වැඩි. 25 නෙවෙයි 26 නම් ස්පීඩ් එක වැඩි. 25 නම් ඉතින් කොහොමද වැඩිනේ? 25 කොහොමද ඉතින් දැන් මේ මාසේ ලියනවනේ. ලබන මාසේ මේ මාසේ නෙවෙයි ලබන මාසේ යාලා ලියනවනේ. එතකොට යාලගේ ස්පීඩ් එක ඊට වඩා වැඩි. ඒ නිසා මේ ඔයාලට හදිස්සියක් නැහැ කලබලයක් නැහැ. හිමීට පාඩම් ටික කරගෙන යන්න. නැත්තම් වෙන්නේ ආරච්චාරු වෙනවනේ. දැන් ඔයාලා අනිත් සබ්ජෙක්ට් වලට වඩා ඔයාලට මේ තෝරගත්තු සබ්ජෙක්ට් එක මාරම වටිනවා. මාරම ලේසි. ඒ නිසා අනිත් එකට වඩා මේ අර රිලැක්ස් එකේ යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඉතින් මේ ඔයාලට හොඳයි ඔයාලා මේක ගත්තු එක. දැන් ඔය ඉස්කෝලේ එක එක ප්‍රශ්න තිබ්බා කියලා ගුරුවරු මිගෑකුත් තියෙනවනේ හෝම් සයන්ස් වලට එහෙම එකකුත් තියෙනවනේ ටීචර්ස්ලා නේ අරකයි මේක කියලා සබ්ජෙක්ට් එක අතාරින්න එපා කරගෙන යන්න. දැන් මගේ ක්ලාස් විතරක්ම ආවිල්ලා ළමයි ගොඩ දාගෙන තියෙනවනේ ගිය පාර 24 රෑන්ක් තියෙනවා. රෑන්ක් කියන්නේ 50 ගණන් තියෙන ළමෙක් හිටිය රෑන්ක් එක. ඒ ළමයා මේ ලංකාවෙන්ම 300 ගණන් ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 54ම 52ම මතක විදිහට ඒ ළමයා මගේ ක්ලාස් ආවේ මාස 4යි. එතකොට එයා වෙන සබ්ජෙක්ට් එකක් මාරු කරලා තමයි අපේ මේ හෝම් සයන්ස් එක ගත්තේ. මාස 4යි පන්ති ආවේ මම විතරයි යාට එකම ගුරුවරිය පැට්‍රිකලුත් මමමයි කරේ. ඉතින් රෑන්ක් එකකුත් තියෙනවා. දැන් කොළඹ කැම්පස් එකේ ඉන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් විෂයන් ගොඩ දාගන්න පුළුවන් විෂය හොඳට කරගෙන යන්න. අර කලබලයක් නැතුව පිළිවෙලට කරගන්න. දැන් මේ කලබලෙන් කරන්න ඕනේ පන්තියක් නෙමෙයි 27 කියන්නේ. කලබලේ නැතුව ඊට අපි කරගෙන යමු. ඊළඟ දවසේ ආයෙ ඔයාලේ ක්ලාස් එක කෙරෙන්නේ දැන් අද පහනේ මම දාලා තියෙනවා දවස් ටික. ගෲප් එකට තමයි වැඩි විස්තර දාන්නේ. දැනට වෙනස් වෙන්නේ නැහැ. මේ මාසේ වෙනස් වෙන්නේ නැහැ ක්ලාස් එක. මේ මාසේ පස්සේ වෙනස් වෙන්නේ දිනේ. දිනේ වෙනස් වෙනවා. 12. ආයෙ 12 ඉරිදා. මේ දින 4 දාලා තිනවා මේ මාසේ කෙරෙන පිළිවෙලට. ඊළඟ දවසේ හැමෝම ඔක්කොම ගෲප් එකේ ඉන්න අය ඔක්කොම සම්බන්ධ වෙන්නේ පන්තියට. එහෙනම් මම අදට ක්ලාස් එක නතර කරන්නම්. ඔන්න දැන් ඔයාලගේ පන්තිය කෙරෙන පිළිවෙල දැන් කරලා තියෙන්නේ. කාට හරි පුළුවන් නම් ගෲප් එකට ෆොටෝ එකක් දාන්න මෙන්න මේ. එතකොට අනිත් අය මේක ලියාගනින්නේ. පුළුවන් කෙනෙක් ලියාගත්තු කෙනෙක් ඉන්නවනම් ගෲප් එකට මේක දාන්න. එහෙනම් මම දැන් අදට පන්තිය නතර කරන්නම්. ඊළඟ දවසේ ඉරිදා පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් ලිව් වෙන්න. good night. සර්ණයි. මම පරිස්සමින්